කොහොමද ඔන්න අලුත් ගේම් එකකින් ඔන්න අලුත් එකක් ගෙනාවා. මේකේ නම බස් සිමුලේටර් ඉන්දුනීසියා. ඔයගොල්ලෝ ගහලත් ඇති මේක හොද්ද ගේම් එකක් අරකට වඩා. මෙන්න මෙහෙමයි වෙන්නේ. මම වැඩි වේලාවක් ගන්න විනාඩියක් වගේ වේලාවක් තමයි ගන්නෙ. මේක මම ඔයගොල්ලන්ට මේ ගේම් එක හදනවා දෙන්න තමයි ගත්තේ. මේගොල්ලෝ ගහලා දෙනවා ගේම් ගොඩක් වැඩි එකෙන් තමයි හදලා තියෙන්නේ. කාර් ඩ්‍රයිවිං ඔන්ලයින් හදලා තියෙනවා. ගොඩක් ඒවා හදලා තියෙනවා. ඔයගොල්ලන්ට කාර් ඩ්‍රයිවිං ඔන්ලයින් මතකයි නම් කට්ටිය කියන්නේ. මම හදලා තියෙනවා. කැමති විදිහට හදාගන්න. මේ බ්ලොග් හරි මොකක් හරි එකක් දාන්න ගහන වැඩි එක ගන්න මේක ගොඩක් හරි ගන්නවා. ඒකම වීඩියෝ ගේම් එකම හිතුවේ. තව ගේම් එකක මම වීඩියෝ එකක් දෙනවා ළඟදීම. ඒනොන මේක ලස්සනයි මේ ගේම් එක තියෙනවා. ඔයගොල්ලෝ මුලින්ම හම්බුනේ බස් වලට යන්න එක. මම අනිත් බස් එකට යන්න බෑ ඩේටා නැහැ මොකද පැකේජ් දාන්න නම්. මේක අරකට බස් එකම වැදුනහම හැප් වෙනවා බයි. කෝච්චි යනවා. සුපිරි ගේම් එක. මේ හෑන්ඩ් බ්‍රේක් ගේම් එකම මිනිහට බහින්න පුළුවන්. ඔයගොල්ලෝ ගහලා දින කට්ටිය කියන්න බලන්න මේක කොච්චර බෙදද කියලා. එහෙනම් බස් එක වැදුනා. වැදුනාට පස්සේ මේ සංග්ලාස් එක බලන්න. සංග්ලාස් එක නෙමෙයි සෝරි. සයිඩ් කන්නඩිය බලන්න. මෙහෙම නැගගෙන ඉන්න පුළුවන්. ඊට අපිට කොහේ හරි යන්න ඕන පුළුවන්. මේක ඔන්ලයින් ගහන්නත් පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මල්ටි මොඩ් එක. ටුවර් මොඩ් තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා ඩේටා. හරි දැන් මම නතරම වීඩියෝ එක බයි. ආයෙත් වීඩියෝ එකක් හම්බෙන්න. ආයෙත් හම්බෙන්න නම් අලුත් වීඩියෝ එකකින් අලුත් ගේම් එකකින් එන්න ඕනේ. අලුත් ගේම් එකකින් හරි මේකෙන් හරි මම ඔයගොල්ලොත් එක්ක එනවා. බයි.